අද අපි යන්නේ තවත් ලස්සන මෙන්ම ශ්‍රී ලංකාවේ තවත් පෞඩ නිර්මාණයක් කියලා කියන්න පුළුවන් සීගිරිය බලන්න. ඉතා ඈත ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ තවත් අභිමානී නිර්මාණයක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේද වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයෙන්ද ලොව 8වැනි පුදුමේ බවට පත් වෙලා තියෙනවා. සීගිරිය කියන්නේ ඇත්තටම කලාගාරයක් කිව්වොත් මං වැරදි නෑ. සීගිරිය පිහිටා තිබෙන්නේ කොළඹ ත්‍රිකුණාමලයේ මාර්ගයේ දඹුල්ල සිට සැතපුම් 9ක් පමණ උතුරු පැත්තට වෙන්න. සීගිරිය ළඟින්ම තවත් අපිට බලන්න පුළුවන් තැනක් තමයි පිදුරංගල කියන්නේ. පිදුරංගල ඉඳන් බලද්දී සීගිරිය අපිට තවත් ලස්සනට දැක ගන්න පුළුවන්. සීගිරියවට පරිසරය රක්ෂිතයක්. මේ කැලබද ප්‍රදේශයේ විශාල අලි ප්‍රමාණයක්ද අපිට බලන්න පුළුවන්. සීගිරිය ගල් හා ගඩොල් සංයුක්ත වූ ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රිස්තු වර්ෂ 5 වන සියවස අගභාගයේදී ඉදි කර ඇති බවට හඳුනගන්න පුළුවන්. සීගිරිය ප්‍රධාන පිවිසුමින් ඇතුල් වෙනකොටම අපට බලන්න පුළුවන් මහා පවුරු, දියංගල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු වගේ විවිධ නිර්මාණ බලන්න පුළුවන්. ඒ වගේම සුවඳවත් මල් උයන් වලින් හා භූගත ජල මාර්ග වලින් නිර්මාණය වෙච්ච ජල උද්‍යානයක්ද බලා ගන්න පුළුවන්. ඒවා වර්ෂා කාලයේදී අදටත් සක්‍රීයව බලන්න අපට පුළුවන්කම තියෙනවා. අද නම් ටිකක් සෙනග වැඩි දවසක්. මොකද පොසොන් පොය නිවාඩුවට ගොඩක් දෙනෙක් ඉතින් සංචාරයේ යනවනේ. මේ කාලෙට හැම තැනම වගේ ඇහැල ගස්වල ඇහැල මල් පිරීලා කහ පාටින් බැබලෙනවා. ඒට හරිව ලස්සන දර්ශනයක්. අර බලන්න ඈතින් අපිට සීගිරි පර්වතයේ ලස්සනට බලන්න පුළුවන්. මේ අපි ඇවිදන් යන පාර දෙපැත්තෙම විවිධ ගෘහ නිර්මාණ සංකීර්ණ තිබුණු බවට කියන්න පුළුවන් ගල් බැමි තියෙනවා. බිම හරියට තන නිල්ලක් වගේ ලස්සනට තනකොළ වැවිලා ගස්වල කොළ පාටට හුලකට පැද්දෙනවා දකිද්දි ඇත්තටම ඉස්සර සීගිරිය බලකොටුව මැවිලා පේනවා. අපි දැන් මේ ටිකෙන් ටික ලං වෙන්නේ සීගිරි පර්වතෙට නගින්න පටන් ගන්න තැනට. අපි උදේම ආපු නිසා අවට පරිසරය නම් හරිම ලස්සනයි. මේ බොරළු පාර දිගේ ඇවිත් ගල් පර්වත අතරින් අපි ඇතුල් වෙන්නේ සීගිරි ගල නගින්න. මෙතනින් එහාට ඔයාලා සීගිරිය උඩට ගමන් කරනවා නම් නිශ්ශබ්දතාවය තිරා ගන්න එක ගොඩක්ම වැදගත්. මොකද පේනව නේද? බඹර වඳ හැම තැනම බැඳලා තියෙනවා. දැන්වීම් පුවරු සවි කරලා තියෙනවා නිශ්ශබ්ද වන්න කියලා. ඒක නිසා යන හැමෝගෙම ආරක්ෂාවට අපි නිශ්ශබ්දව උඩට යමු. අද ඇත්තටම අවුව සැර නැති වුණාට සුල්ලංග නම් තියෙනවා ඇති වෙන්න. පඩිපෙළ නගිද්දි ටිකක් පරිස්සමෙන් නගින්න ඕන. මේ විශාල ගල් පර්වත පුහු කරලා අපි ආව සිංහපාදයේ තියෙන තැනට. පේනව නේද දන්සල් පොලිම් වගේ සෙනග එක දිගට ඉන්න හැටි සීගිරි පර්වතයේ උඩට යන්න. කොහොම හරි අපිත් යමු. කොහොම හරි මගදී හුලං කපුල්ලා අහුවෙනවා. එතන නම් සුලං සැරටම තිබ්බා. අපිත් උඩටම කොහොම හරි ආවා. සීගිරි පර්වතයේ උඩට ආවට පස්සේ තියෙන දර්ශනය නම් කියන්න වචන නැහැ. හරිම ලස්සනයි.
සීගිරි වලකුඩුවේ තවත් වැදගත් තැනක් තමයි මේ හිරිගැල්වරින් තැනති කැටපත් පවුර. ඒ සීගිරි කුරුටු ගී විශාල ප්‍රමාණයක් අතීතයේ තිබී ඇති අතර වර්තමානයේ වන විට එයින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් දැක ගන්න අපට පුළුවන්. ඒ වගේම සීගිරි චිත්‍රද මෙම කැටපත් පවුරේ අපිට දකින්න පුළුවන්. එමර්සන් ටිරන්ට් විසින් සීගිරිය පිළිබඳ ලියූ විස්තරයේ සීගිරිය තමා දුටු ස්වරූපය දක්වා තිබේ. සීගිරි වැව, කැටපත් පවුර, සීගිරි ගල, දියාංගල් සහ රජමාලිගය පිළිබඳවත් ඒවා නටබුන්ව පවතින ආකාරයක් ඔහුගේ විස්තරයට අයත්ව තිබේ.